සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ද විනස්වේ YouTube channel එක වෙත ඔයාලා හැමෝම ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. අදත් ඔයාලට ලස්සන කතාවක් කරගෙනයි මම ඔයාලගේ ළඟට ආවේ. එහෙනම් හැමෝටම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම්ම නරඹන්නට කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔබ සතු දේවල් ඔබට බරක් වෙලාද? ඔබ නිදහසේ සිතුවත් ඔබ ඔබගේ දේපළවලට බැඳුණු වහලෙක් වෙලාද? දිනක් ප්‍රසිද්ධ වෙළෙන්දෙක් තමන් සතු සෑම දෙයක් ගැනම පුරසාරම් දොඩමින් සෙන්ගුරුවරයෙක් හමුවීමට ගියා. එම වෙළෙන්දාට සෙන්ගුරුවරයා දුන් අමුතුම උපදේශය කුමක්ද? ඔබගේ නිදහස සොයාගන්නේ කෙසේදැයි දැනගන්නට අවශ්‍ය නම් මේ කතාව අවසානයේ දක්වාම අහන්න. වරක් විශාල ධන සම්පත් හිමි වෙළෙන්දෙක් සිටියා. ඔහු තම සියලු දේපල ගැන ඉතාම ආඩම්බර වුණා. ඔහුට අවශ්‍ය වුණේ මේ සියල්ල තිබුණත් තමා සෙන්ගුරුවරයෙක් තරම්ම නිදහස් බව පෙන්වීමටයි. දිනක් ඔහු ගුරුවරයාගේ සරල ආරාමයට ගොස් ස්වාමීනී කීවා. මට ඔබ වැනි නිදහස් මනසක් තිබෙනවා. මම මගේ දේපල භුක්ති විඳිනවා. නමුත් ඒවාට ඇබ්බැහි වී නෑ. මට අවශ්‍ය ඕනෑම මොහොතක මට මේ සියල්ල අත්හැරිය හැකියි. ගුරුවරයා සිනාසී හිස් අතට ඉතා දිග්ගු ශක්තිමත් ලණුවක් දුන්නා. හොඳයි. ඔබේ නිදහස මට පෙන්වන්න. ගුරුවරයා වෙළෙන්දාට පැවසුවේ ලණුවේ එක් කෙළවරක් ඔහුගේ ඉන වටා ඉතා තදින් ගැටගසන ලෙසයි. වෙළෙන්දා සිනාසෙමින් එසේ කළා. මෙයින් මගේ නිදහසට බාධාවක් නැහැ ස්වාමීනි. ගුරුවරයා සෙමින් ලණුවේ අනිත් කෙළවරගෙන වෙළෙන්දාගේ ඊටාම වටිනා මුදල් පෙට්ටිය තිබූ කාමරයේ දොරකඩ අගුලට ගැට ගැසුවා. ගුරුවරයා වෙළෙන්දාගෙන් ඇසුවේ දැන් ඔබ නිදහස්ද? ඔව් ස්වාමීනි මට යන්න පුළුවන්. වෙළෙන්දා කිව්වා. එසේනම් දැන් අපි කන්ද උඩට භාවනා කරන්න යමු. වෙළෙන්දා කන්ද දෙසට පියවරක් තැබූ විට ලණුව තදින් ඇදුණා. ඔහුට තවත් ඉදිරියට යන්න බැරි වුණා. ලණුවෙන් ඔහු මුදල් පෙට්ටිය බැඳී සිටියා. ගුරුවරයා මෙසේ පැහැදිලි කළා. ඔබේ ලණුවට එක් කෙළවරක් ගැටගසා ඇත්තේ ඔබේ වටිනාම දේවලටයි. ඔබේ නිදහසේ සිතුවත් ඔබ එම දේපල දාලා යන්න අකමැති තාක්කල් ඒවා ඔබට මෙසේ ගැටගසාගෙන සිටිනවා. ඔබ නිදහස් වන්නේ අත්හැරීමට සූදානම් වූ විට පමණක් කියලා ගුරුවරයා වෙළෙන්දාට කිව්වා. මේ කතාවෙන් අපට ගත හැකි පාඩම තමයි අපි මගේ රස්සාව, මගේ නම, මගේ දේපලයයි කීවත් ඇත්තටම අපිට හිමි දේවල් අපව පාලනය කරනවද? ඔබ දේපලවලට බැඳී නොසිට ඒවා භාවිතා කරන අයෙක් පමණක් වන්න. නිදහස යනු ඔබට සියල්ල තිබීම නොව ඔබට ඕනෑම මොහොතක බියකින් තොරව අනවශ්‍ය හැමදේම අත්හැරීමට ඇති හැකියාවයි. ඔබ බියකින් තොරව අත්හැරිය යුත්තේ කුමක්ද? අනවශ්‍ය සිතුවිලි, අනවශ්‍ය බඩු බාහිර ආදිය, අනවශ්‍ය බැඳීම්. එම ලණුව සොයාගෙන එය බිඳ දමන්න. ඔබේ දේපළවලට ඔබව ගැටගසා ඇති ලණුව කුමක්දයි අදම සොයා බලන්න. ඔබේ සැබෑ නිදහස දිනා ගන්න. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝම අපේ channel එක subscribe කරන්න, comment කරන්න, ලස්සනයි නම් අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම ගිහින් එන්නම්.